සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ ආදරවන්තයෝ අනෙකාගේ මරණයෙන් පසු තවත් අයෙකු සමග කිසි ගාණක් නැතුව ජීවත් වෙද්දී අසේල චානක රාජපක්ෂ යනු සසර පුරා තම එකම ආදරවන්තයට ප්‍රේම කළ පුද්ගලයෙකි. දරුණු පිළිකා රෝගීන් පීඩා විඳි යොවුන් පරපුරේ ගායන ශිල්පිනී හසිනි ශශිකලා ඔබට මතකද? ඇය මීට වසර කිහිපයකට පෙර ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සමග මනමාල හැන්දෑව ප්‍රසංගයට ඉදිරිපත් වූ අතර යොවුන් පරපුරේ ගායන ශිල්පිනියකි. ඇය දරුණු පිළිකා රෝගයකින් සිටි අවස්ථාවේ ඇයගේ අවසන් කැමැත්ත වූයේ ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සමග ගීතයක් ගායනා කිරීමයි. මේ අවස්ථාව ඇයට හිමිකර දුන් කීර්ති පැස්කුවෙල් මහතා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලක්ෂ 75ක මුදලක් අපේක්ෂාරෝහලට පරිත්‍යාග කළ අවස්ථාවේ හසිනි රාජපක්ෂ මහත්මිය සමග කවිකාරී ගීතය ගායනා කරන ලදී. ඉන් ටික කලකට පසු අසන්නට ලැබුණේ ඇයගේ කනගාටුදායක වියෝවයි. ඇයගේ සැමියා වූයේ චානක රාජපක්ෂ මහතායි. ඔහු තම බිරිඳ ජීවත් කිරීමට නොකරූ දෙයක් නැත. බිරිඳට ඉතා ශක්තියක් වුණ ඔහු ඊයේ දින මෙලොව හැරගොස් තිබුණා. තම බිරිඳගේ මරණයෙන් පසු දැඩි කනස්සල්ලෙන් සිටි ඔහු සමාජ මාධ්‍යයේ මෙසේ සටහන් කර තිබුණා. මගේ ඉතිරි ජීවිත කාලේ මම කොයි විදිහට ගත කළත් මට හසිනි නැති අඩුව ගොඩාක් දැනෙනවා. එයා දෙමව්පියන් එක්ක ගොඩාක් සතුටින් ජීවත් වුණ කෙනෙක්. ඒත් මගේ ජීවිතයේ හැලහැප්පීම් මහ ගොඩයි. ඒත් එයා මුණ ගැහුණට පස්සේ අපි ගොඩාක් සතුටින් ජීවත් වුණා. දැනෙන පාළුව මගහරවාගෙන ඉන්නේ එයා වෙනුවෙන් පින්දහම් කරලයි. අසනීපත් වෙලා ගෙදර කාමරයකට සීමා වෙලා තනියම ජීවත් වෙනවා කියන්නේ ගොඩාක් අමාරු දෙයක්. ඒත් විකල්ප නැහැ. ඉදිරියේදී තවත් පින්දහම් එයා වෙනුවෙන් කරන්න සැලසුම් කරලා ඉවරයි. තම පෙම්වතිය වෙනුවෙන් කොන්දේසි විරහිත ආදරය කළ අසේල චානක මහතා ඊයේ දින හදිසි හෘදයාබාධයකින් මිය ගියා. අපි ඔහුට නිවන් සුව පතමු.